රුවිස් ඩයිරි තුළින් අද ඔයාලට අරගෙන ආවේ ඔක්තෝබර් මාසයේ පැවතුණු ජාත්‍යන්තර දින සහ ඒවායේ තේමාවන් මොනාද කියලා. ඔක්තෝබර් 1 වෙනිදා ලෝක ළමා දිනය. මෙවර තේමාව වූයේ ආදරෙන් සුරකින්න අපට ලොව දිනන්නට යන්නයි. ඔක්තෝබර් 1 වෙනිදාට ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටි දිනයත් සමරනු ලබනවා. මෙවර තේමාව වූයේ පරපුරක් තැනූ පරපුරක් රැක ගනිමු යන්නයි. ඔක්තෝබර් 4 වෙනි දින ලෝක සතුන්ගේ දිනය. මෙවර එහි තේමාව වූයේ සතුන් සුරකින්න ග්‍රහලෝකය සුරකින්න යන්නයි. මෙවර ලෝක සත්ව දිනයේ 100 වන සැමරුම තමයි සමරනු ලැබුවේ. මෙහි තේමාව ඊජිප්තුවේ සමාර් විසින් ඉදිරිපත් කරනු ලද අතර එය සියලු සතුන් හඳුනා ගැනීමට සහ සත්ව යහපැවැත්ම සහ පාරිසරික ආරක්ෂාවේ අන්තර් සම්බන්ධතාවය ඉස්මතු කිරීමට තෝරාගනු ලැබුවා. ලෝක සත්ව දිනය වර්ෂ 1925 දී ආරම්භ වෙන්නේ ජර්මානු ලේඛක හෙන්රිච් සිමර්මන් විසින් සත්ව සුබ සාධනය ප්‍රවර්ධනය කිරීම සඳහා මාර්තු මස 24 වන දින උත්සවයක් සංවිධානය කිරීමෙන් පස්සේ. මෙම අදහස පසුව සතුන්ගේ අනුශාසක සාන්තුවරයා වන ශාන්ත ෆ්‍රැන්සිස් ඔෆ් ඇසිසිගේ මංගල්‍ය දිනය වන ඔක්තෝබර් 4 වන දිනට මාරු කරනු ලැබුවා. ඔක්තෝබර් 5 ලෝක ගුරු දිනය. මෙවර තේමාව වූයේ ඉගැන්වීම සහයෝගීය වෘත්තියක් ලෙස නැවත සකස් කිරීම යන්නයි. ඔක්තෝබර් 9 ලෝක තැපෑල් දිනය. මෙවර තේමාව වූයේ ගෝලීය ප්‍රවේශයක් උදෙසා දේශීය සේවාව යන්නයි. මෙම වසරේදී 151 වැනි ලෝක තැපැල් දිනය තමයි සමරනු ලැබුවේ. ශ්‍රී ලංකාව සමරනු ලැබුවේ 56 වැනි ජාතික සැමරුම් උත්සවයයි. මෙරට තැපැල් සේවය වසර 227ක දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියනු ලබන අතර මෙරට තැපැල් සේවය නිත්‍ය වශයෙන්ම ආරම්භ කරන ලද්දේ 1798 වර්ෂයේදීය. ඔක්තෝබර් 10 වන දින සමරනු ලබන්නේ ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනයයි. මෙවර තේමාව වී ඇත්තේ සේවාවන් සඳහා ප්‍රවේශයක් ආපදා සහ හදිසි අවස්ථාවන් වලදී මානසික සෞඛ්‍ය යන්නයි. ඔක්තෝබර් 13 වන දිනට යෙදී ඇත්තේ ජාත්‍යන්තර ආපදා අවම කිරීමේ දිනයයි. මෙවර තේමාව වූයේ අරමුදල් ඔරොත්තු දීමේ හැකියාව ආපදා නොවේ යන්නයි. ජාත්‍යන්තර සුදු සැරයටි දිනය සමරනු ලබන්නේ ඔක්තෝබර් මාස 14 වන දිනයි. මෙවර තේමාව වී ඇත්තේ ලව් යූ අයිස් කියන දේ. ජාත්‍යන්තර ආහාර දිනය ඔක්තෝබර් මාස 16 වන දින තමයි සමරනු ලබන්නේ. වඩා හොඳ ආහාර සහ වඩා හොඳ අනාගතයක් සඳහා අත්වැල් බඳිමු යන්න මෙවර තේමාව විය. ජාත්‍යන්තර සංඛ්‍යාන දිනය සමරනු ලබන්නේ ඔක්තෝබර් මාස 20 වන දිනයි. මෙවර මෙහි තේමාව වූයේ සැමට ගුණාත්මක සංඛ්‍යා ලේඛන සහ දත්ත යන්නයි. ඔක්තෝබර් මාස 24 වන දිනට යෙදී ඇත්තේ එක්සත් ජාතීන්ගේ දිනයයි. 2025 වර්ෂයේ තේමාව වූයේ එකා වන්ව අනාගතය ගොඩනගමු යන්නයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය 1945 වර්ෂයේ ඔක්තෝබර් 24 වෙනිදා ලෝක යුද්ධ දෙකෙන් පසු සාමය ස්ථාපිත කිරීමේ අරමුණින් තමයි පිහිටවනු ලැබුවේ. ආරම්භයේදී රටවල් 50ක් සමග ආරම්භ වුණු මෙහි සමාජිකත්වය අද වන විට 193ක් දක්වා වැඩි වෙලා තියෙනවා. 2025 වර්ෂයේ 80 වැනි එක්සත් ජාතීන්ගේ දිනය සමරනු ලැබූ අතරම ශ්‍රී ලංකාවට මෙහි සමාජිකත්වය හිමි වූයේ 1955 දී. ලෝක සකසුරුවම් දිනය ඔක්තෝබර් 31 වෙනිදාටයි සමරන්නේ. මෙවර එහි තේමාව වූයේ මෙය ඉතුරුම් ගිණුමක් නොවේ යන්නයි. අද ඉතිරි කිරීම පුද්ගලයන්ට සහ ප්‍රජාවන්ට ආරක්ෂිත සහ ස්වාධීන හෙට දවසක් සඳහා සූදානම් වීමට උපකාර කරන්නේ කොහොමද කියන දේ මෙම තේමාවෙන් අවධානය යොමු කරලා තිබුණා.